ඕගොල්ලන් අද ටිකක් බලන්නකෝ මගේ මල් ටික දැන් ටික ටික පිපෙනවා. මං හරි ආසයි මේ උදෙන්ම නැගිටලා මං ෆොටෝ ටිකක් ගත්තා. මොකද පෙන්නන්න. මේ සැරේ හැබැයි චුට්ටක් අඩුයි වෙන සැරවල් වලට වැඩිය තවම. හැබැයි මේක පළවෙනි සැරේ කප්පාදු කරයින් පස්සේ දැන් ওই පරවෙන මල් ඊට පස්සේ ආයෙ තව ගොඩක් එනවා. රෝස ගස් වල අවුරුද්දට මට හිතෙන්නේ දෙසරයක් වගේ ඒ විදිහට එන්නේ. ඒ වුණාට මේ හරිය ආසයි උදේට නැගිටලා මෙහෙම දකිද්දි හිතට පුදුම සතුටක් දැනෙනවා. ඒ වගේම අර තියෙන ප්‍රශ්නත් මට හිතෙනවා අමතක වෙලා යනවා. හරියට ළමයෙක් දිහා බලනවා වගේ. බලන්න මේ වගේ පාටවල් කොච්චර ලස්සනද කියලා. එක එක පාට හිතා ගන්නත් බෑ. අච්චරටම ලස්සනයි. මේ දම් පාටයකට නම් මම හරිය ආසයි. ඒ වගේම මේ රතු පාට එක හරීම අමුතුයි ඒක පිටි පිපෙනකොට. ඉතින් හරි ලස්සනයි. මං හරි ආසයි. ඉස්සරහට තව මේ වගේ ගොඩාක් මල් පිපෙනවා. තව පිපිච්ච නැති රෝස තියෙනවා මගේ. මේක මන් ටිකයි එහා පැත්තේ තව තියෙනවා. ඒ වගේම මේ රෝස පාට එක හරියට මල් එනවා ඒකේ. ඒක හරි ලස්සනයි. අනිත් එක සුවඳයි. නියම රෝස සුවඳ තියෙනවා ඒකේ. උදේට ඔය මගේ චූටි මිදුලක් තියෙන ඔයගලන්ට පෙනෙයි මගේ ගේට් එක්කලා දොරකඩ පොඩි මිදුලක් තියෙන්නේ. ඒ වුණාට ඒකේ මම පුදුම ආශාවදයක් ලබනවා. ඒ මල් ගස් ටික හිටවලා උත්සාහ කරලා බලන්න ඕගොල්ලොත් මලක් ගහක් හිටවලා මගේ එළවලු පැල තියෙනවා. මම ඒවත් පෙන්නනම් ආයේ ඒව දැන් ගොඩක් ලොකු වෙලා ලස්සනයි කියලා මට හිතෙනවා මේ මල් ටික දැනට හරි ආසයි. මලක් දිහා බලලා සතුටු වෙන්න තරම් මලකින් ඒ සතුට ලබන්න පුළුවන් නම් අපි කොච්චර ජීවිතේ සැහැල්ලුද කියලා බලන්න. මේවා නිකන් පොඩි ළමයි වගේනේ. ඉතින් ඕගොල්ලොත් පැලයක් හිටවලා බලන්න හරි ලස්සනයි. ලංකාවේ තියෙන ලස්සන වර්ග මම දැන් ඊයේත් ගොඩක් හිටෙව්වා. එක එක ಜಾති වදමල් පැලයකුත් හිටෙව්වා මම. ඒකත් දම් පාට හැබැයි අර මොනවාද හයිඩ්‍රෙන්ජියා පැල දෙකක් හිටෙව්වා. මේ බලන්න මේ මලේ ලස්සන. හරිම ලස්සනයි මේකේ. තව මල් පිපුන්නේ හරියට. ඔය 1යි 2යි වැල පිරෙන්න එනවා. ඒකට හැබැයි අවු ඕනේ. මල් පිපෙන්න නම් අවු ඕනේ. ඉතින් හරි ලස්සනයි. ඔයගලන්ට සුබ දවසක් කියනවා. මේ මල් වගේම ඔයගලන්ගේ ජීවිතෙත් ලස්සන වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ උදෑසන. ඉතින් ගිහිල්ලා එන්න ආයි වෙලාවක එකක් අරගෙන එන්න. මේ තව જાතියක්.